ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ නවලෝක හොස්පිටල් එකකින් නිකුත් කරලා තියෙන මුදල් අයකැමි රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයාලා දැනටම ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න. ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ දිනවල නවලෝක හොස්පිටල් එකේ මුදල් අයකැමි රැකියා පුරප්පාඩුවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම සඳහන් කරලා තියෙනවා ඔයා මේ මුදල් අයකැමි තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට පැවරෙන ප්‍රධාන රාජකාරිය විදියට සඳහන් කරනවා මුදල් ක්‍රෙඩිට් කාඩ් සහ අනෙකුත් ගනුදෙනු හසුරුවීම, එවැගේම සුහදශීලී සහ කාර්යක්ෂම පාරිභෝගික සේවාවන් සැපයීම, කැෆේ කාර්ය මණ්ඩලය අධීක්ෂණය පුහුණු කිරීම සහ කාලසටහන් ගත කිරීම, එවැගේම ඉන්වෙන්ටරි සැපයුම්කරුවන් සහ තොග පාලනය හැසිරවීම, එවැගේම පිල්පත් මුදල් හැසිරවීම සහ දෛනික වාර්තාකරණය කළමනාකරණය කිරීම, මුදල් අයකැමි ස්ථානයේ පිරිසිදුකම සහ සංවිධානය පවත්වා ගැනීම යන විදියට ඔයාට පැවරෙන ප්‍රධාන රාජකාරිය මෙන්න මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයා මේ මුදල් අයකැමි තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ ප්‍රධාන සුදුසුකම් මොනවද කියලා. ඉතින් මුලින්ම සඳහන් කරලා තියෙනවා මුදල් අයකැමියෙකු ලෙස හෝ ඒ හා සමාන තනතුරක පෙර අත්දැකීමක් වාසියක් වෙනවා කියලා සඳහන් කරනවා. එවැගේම මූලික ගණිතය සහ මුදල් හැසිරවීමේ කුසලතාවයක්ද තියෙන්න ඕනි කියලා සඳහන් කරනවා. ශක්තිමත් පාරිභෝගික සේවා සහ sannivedana කුසලතාවයක්ද තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. එවැගේම විස්තර සහ නිර්වද්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් කියලාත් සඳහන් කරලා තියෙනවා. එවැගේම වේගවත් පරිසරයක වැඩ කිරීමේ හැකියාවද තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. එවැගේම මූලික මූල්‍ය සහ ඉන්වෙන්ටරි කළමනාකරන දැනුමක් තියෙන්න ඕනි කියලාත් නිවේදනයේ තව දුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න මේ සුදුසුකම් ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් නවලෝක හොස්පිටල් එකෙන් නිකුත් කරලා තියෙන මුදල් අයකැමි තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි ඊළඟට බලමු ඔයා කොහොමද මේ සඳහා අයදුම්පත් යොමු කරන්න ඕනේ කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ මේකෙදි ඔයාලගේ CV එක යොමු කරන්න කියලා. ඉතින් ඔයාලගේ පෞද්ගලික විස්තර, අමතර සුදුසුකම්, අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් සහ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර ඇතුළත් කරලා ඔයාලා CV එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ හදාගත්තු CV එක vacancy@navaloka.com කියන ඊමේල් එකට ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ ක්ලෝසින් ඩේට් එක විදියට 2026 මැයි 5. ඉතින් මැයි 5 වෙනි දිනට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා නවලෝක හොස්පිටල් එකෙන් නිකුත් කරලා තියෙන මුදල් අයකැමි තනතුරු පුරප්පාඩු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.